වාසනාවන්ත පින්වතුනි සාදුකාරයක් දෙමු සාදු 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 අපි එක්ව නමස්කාරය කියමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්නතුනි අපි සුළු මොහොතක් මේ චක්‍රාවාටේ ලෞතර අරිහත් තත්වයට පත්වන්නටම ඇති උතුම්ම භූමිය වන හිරිවඩුන්න ජයසිරි මහා බෝධිරාජයාණන් අභියස අපි සුළු මොහොතක් අදිඨාන සත්‍යක්‍රියාවක් කරමු බුද්ධ ශක්තියට අනුගත වෙමු මනසින් මේ ගත කරන කෙටි කාලය ඥානතෝ පස්සතෝ විදියටම අපිට සතර අනුස්සති ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කිරීමට කුණු කැලේ සුදුරා දැමීමට මලකඩ උදුරා දැමීමටම උපකාරයක් වෙන්න තමා තුලින් තමා වෙතින්ම දැක මගඵල පූර්ණයටම සියලු ශක්තිය ඒක රාශී වෙන්න කියලා අපි අදිඨාන කරලා ශක්තියක් මුදා හරිමු කෙටි වෙලාවක් තත්පර කිහිපයක් හොඳයි පින්වතුනි අපි මේ ගත කරන කෙටි කාලය එනම් පැයකුත් විනාඩි 30ක් පමණ ඒ ඔබගේම ඉල්ලීම පිට පැයකමාරක් අපි ගත කරනවා ගැටලු සාකච්ඡා කිරීමටම. එතකොට මමත් උදාහරණ කීපයක් එකතු කරන්නම් අපිට ඒ වයින්ොත් බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් උපකාරයක් කරගන්න පුළුවන් සතර අනුස්සති වඩා ගැනීමටත් කමඨහන් ලෙස ණය විනය කිරීමටත්. එහෙමනම් අපි කාලය උපරිම ප්‍රයෝජනයට ගන්න පළවෙනි ගැටලුවට යමු. මේ ඔබගේම වෙලාව. මේ ගැටලුව අහන්න තියෙන වෙලාව ඔබ ත්‍රිජකාය වීඩියෝව නැවත වරක් පරිශීලනය කරන්න ඇති කියලා මං හිතනවා. ඒ ත්‍රිජකාය ඇඳපු සටහන
කියවන්න ඕනේ ඒකට සවන් දෙන ගමන් හෝ සවන් දීලා නැත්තම් ඒක ඒ රූප සටහන තේරුම් ගන්න අපහසු වෙයි. පැහැදිලිද? අර අපේ අරිහතුන් වහන්සේ කියන්නේ කහපාට ණය විනය පොත නිකම් බෙදලා වැඩක් නැහැ. ඒක ඥානතෝ පස්සතෝ කරගෙන පරිහරණය කිරීමට පුළුවන් අවස්ථාවට තමයි අපි බෙදන්න ඕනේ. හරි? එම තියරියමයි. එම සිද්ධාන්තයමයි. අහමුකෝ. පළවෙනි ගැටලුව කවුද අහන්නේ? මම හිතන්නේ සහන් ලෑස්ති වෙනවනේ අහන්න. ජයතිලක මහත්තයාද අහන්නේ? ඔමට ප්‍රශ්නයක්මත් නෙවෙයි මැඩම් මේ මම මේ මම ලැබපු අත්දැකීම් පොඩ්ඩක් මේ වෙලාව ඉදිරිපත් කරාට කමක් නැද්ද මේ සම්බන්ධයෙන් කියන්නේ කියන්න මොකද මේ හැමෝටම ප්‍රයෝජනවත් ඒක ඔව් ඉදිරිපත් කරන්න. ඔව් මම දහම දැක්කට පස්සේ මැඩම් දැන් මම එක මට හිතුණා මේක මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් කියලා. ඔහොම ඉන්නකොට සතර කමටහන් වඩන්න ගත්තා. ඇත්තට මේ දවස්වල ණය විනය කරෙත් පොත බලාගෙන තමයි. සතර කමටහන් වඩන්න ගත්තට ඒක දැන් මුලදී දැක්කේ නෑ. ඒ කියන්නේ දැන් වැඩසටහනට සම්බන්ධ වෙලා සති භාවනා වැඩසටහනට සම්බන්ධ වෙලා ආවට පස්සේ දැන් උත්සාහ කරනවා තේරෙන්නෙම නෑ මේක අල්ලගන්න. ඊට පස්සේ හැබැයි නිතරම සෝදිසියෙන් ගේට්ටුව දිහා බලාගෙන ඉන්න පුරුද්දක් ඇති කරගත්තා. ඒක එනකොට එයා ගියාට පස්සේ ඔන්න මට මතක් වුණා මේ තරහක් නේ ආවේ. මේ ඒක එහෙම තමයි. රාගයක් නැති. ඊට පස්සේ එතනින් එතකොට හිතුණා මං ඉස්සෙල්ලා මං අන්නතර ගිහිල්ලා අඩු ගන්න මට හිතට එන සිතුවිලි ටික විමර්ශනය මේ වෙන් කරගන්නවත් දැන් තේරුමක් තියෙනවා. ඒක ඒක හරියටම හරි. ඔයා තනියම නෙමෙයි මේ මහත්තයෝ මේ වෙලාවේ හරියට පින්වතුන් ඔය දේ කියනවා. මේ එතකොට මගපල ලාභීන්ට පවා ওই தත්ත්වය උදා වෙන්න පුළුවන් විශේෂයෙන් සෝතාපට්ටි ඵලයේ ඉන්න පිරිසට උත්තමයන්ට උත්තමාවියන්ට ඒක එහෙම තමයි. ඒක අර අපි කියන්නේ gradual process එකක්. අපි ක්‍රමක්‍රමයෙන් ඕන එකට. දැන් අපි මේක යම්කිසි අනාර්ය භාවනා කරපු කට්ටියට යම්කිසි ඕකේ අල්ල ගැනීමේ ඉක්මනින් කර ගැනීමේ ඒගොල්ලන්ට පොඩි පුහුණුවක් තියෙන හින්දා කෙරෙන්න පුළුවන්. ඒ සියලු දෙනා ගැනම නෙමෙයි කියන්නේ මම මේ. එතකොට පළවෙනි එක අපිට යෝනිසෝ මනසිකරණයෙන් ඉන්නවා. ඔව් මේක එනවා වේගය කෙලිම විකට කඩාගෙන යනවා. ගේට්ටු දොරටු කඩාගෙන යනවා. ගියාට පස්සේ තමයි ටික වෙලාවකින් කම්මක් නැහැ. ඊට පස්සේ ආයි ගේන්න අර මං කියන ඩ්‍රොයින් බෝඩ් එකට ආයි ගෙනල්ලා මුලින්ම පටන් ගත්තම මේ ඒක කෙරෙනවා. ඉතින් දැන් මේ විදිහ අපි සාකච්ඡාවකදී වුණත් මේ වගේ මේ එහෙම ගැටලු මෙන්ෂන් කරපු ගමන් අපි සමාජිකන සෙසු පින්වතුන්ගෙන් මගෙන් එතකොට ලැබෙන පිළිතුරු මත ඒ පින්වතුන් හරියට මේක කපා ගන්න යොමු වෙනවා ඉක්මනින්ම. එහෙම දෙයක් ධර්මතාවයෙන් තියෙනවා. ධර්මතාවයේ උදව්වක් අපිට ලැබෙනවා නිතරම. මගපලය ලාභීන්ට විතරක් නෙමෙයි අපි සෝතාපට්ටි ඵලයට යන මග ඉන්න පිරිස ඉඳලා අරිහත් ඵල මාර්ගයේ ඒ කියන්නේ අනාගාමි ඵලයට පස්සේ අරිහත් ඵල මාර්ගයේ ඉන්න පිරිසට සියලු දෙනාටම මේ ධර්මතාවය ලොකු පිටිවහලක් වෙනවා. ලොකු උදව්වක් උපකාරයක් කරනවා නිතරම. ඊටාම හොඳ අත්දැකීමක් මේ ඔබතුමා හැමෝ එකම බෙදාගත්තේ. දැන් මම ගැටලුවක් අහන්නද ඕගොල්ලන්ගෙන්? ඇහෙනවනේ මාව හැමෝටම? අහන්න. හරි. ඇහෙනවා. හරි. හරි. කවුද එතකොට උත්තර දෙන්නේ? හරි. මේකයි ගැටලුව. දැන් මම ඊයේ කිව්වා අර මේ ඝන සංඥාව පිළිබඳව. හරි. දැන් මේ ඝන සංඥාවෙන් අපිට
මොන වගේ මලකඩද ඉවත් කරන්න පහසු වෙන්නේ? මොන වගේ මලකටද? රාග මල. ඔව්. එතකොට අපේ හිතේ ඇතිවන රාග මල අපිට ඉක්මනින් කපා ඉවත් වෙනවා. රාග මල තවදුරටත් ඇති වෙන්නේ නැති තරම්. එතකොට පින්නතුනි දැන් මෙතන එක පැත්තක රාග මල තියෙනවා, අනිත් පැත්තේ ද්වේෂ මල තියෙනවා. එක පැත්තක් කැපුවම හරි ඒක විශාල උදව්වක් අර උපදින ද්වේෂය. මොකද දැන් රාග මල ඉවත් කරා කියන්නේ සම්පූර්ණයෙන් ඉවත් කරා නෙමෙයි ඔය. හරි? රාග මල අපි යටපත් කරනවා. හරි? අපි අර කියන්නේ වතුර බේසමකට රබර් බෝලයක් තද කරන් හිටියම එයා ඉන්නවා පොඩ්ඩක් තද කරන් ඉන්නක. ඒ අත ඒ දෙන පීඩනය පොඩ්ඩක් බුරුල් කරපු ගමන් ආයිත් උඩට මතුවෙන්න පුළුවන්. එතකොට අනුරේ භාවනාවදී කරන්නේත් ඒක නේද මැඩම්? මට ඇහුන්නේ පළවෙනි ටික මොකද්ද? අනුරේ භාවනාවදී කරන්නේත් ඔය ඒක යටපත් කරන එකනේ අපි රාග දේශ මොහ. ඔව් ඒ කියන්නේ අනරිය භාවනාවෙන් ඒකේ ලොකු ඒකේ එක පැති කඩවල් තියෙනවනේ අනරිය භාවනාවල. එතකොට අනරිය භාවනාවේදී මේ විදිහට යටපත් කරන එක තමයි තදාංගම විස්කම්බන වශයෙන් කරන්න කියලා බොහෝ වෙලාවට ඔය අනරිය මගේ යන්න උත්සාහ දරන ස්වාමීන් වහන්සේලා පවා දේශනා කරන්නේ. එතකොට ඒක විතරක් නෙමෙයි බුදු පියාණන්ගේ දේශනාවේ. ඉන් ඔබට ගිහිල්ලා මේ අපි මුල ඉදුරුවේ නැත්තම් මොකද්ද වචනේ? මොකද්ද වචනේ? වචන දෙකක් තියෙනවා. very good කියන්න. සමුච්ඡේදනය ඝාතනය කරේ නැත්තම් ඒ කියන්නේ කපලා වෙන් කරලා ඉවත් කරලා සම්පූර්ණයෙන්ම ඝාතනය කරේ නැත්තම් මේක ආපහු කොයි වෙලාවෙ හරි උඩට මතුවෙන්න පුළුවන්. ඒ මතුවෙන එක කලින් තිබ්බට වඩා දරුණුවට මතුවෙන්නත් පුළුවන්. නේද? ඒ නිසා ඝන සංඥාව අපිට ලොකු පිටිවහලක් වෙනවා ඝන සංඥාව දකින්න. ඒ කියන්නේ ඝන සංඥාවේ පිහිටන දේ මේක බෙදුවම මෙතන ඝන සංඥාවක් නෑ කියලා එක. මෙතන ඝන ස්වභාවයෙන් ගත යුතු ගණ්ඩ සුදුසු කිසිම දෙයක් නෑ. මොකද මෙතන තියෙන්නේ අර සතර මහා භූත ධාතු වෙච්ච ශක්තියෙන් හදාගත්ත ධාතු වෙච්ච මූලාංශු කොටස්නේ. එතකොට මේකෙන් ගණ්ඩ දෙයක් නෑ කියලා දැනගත්තම මේ අනිත් එක මේක මම මගේත් නෙමෙයි කියලා කූඤ්ඤේ හිමින් සීරුවේ ගලවනකොට නේද? ඒක ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙනවා. එතකොට මට කියන්න පින්නතුනි මේ සියුම් තැන් මං අහන්නේ හරි සියුම් තැන්. එතකොට දැන් මේ කූඤ්ඤය දැන් අපි කියමුකෝ මම කියලා අපි කොයි හරි තමන් ඔය දැන් ඉඳගෙන ඉන්න හෝ හිටගෙන ඉන්න ඔය මේ අපේ වර්චුවල් හරි ධම්සභා මණ්ඩපේ අපි කූණියක් ගහ ගන්නවා මැද මම වටේ අංශක 360ක් මගේ. හරිනේ? ඒ තියරියමයිනේ අපි යන තැන කොහෙ ගියත් අපි ඉස්සර සිල් සමාදන් වෙන්න ගියත් මේ මම හේතු වෙලා ඉන්න බිත්තිය මේ මගේ කනුව එහෙම ඒ ඔක්කොම මගේ කරගත්තේ අජීවීදේත් ඔය සිද්ධාන්තය මුල් කරගෙන. හරි? ඔය කිලිටි මුල් කරගෙන. එතකොට කිලිටි තියනකන් අපි මේ ඔය මල නිෂ්පාදනය කරනවා. මල නිෂ්පාදනය කරන එක දකින්න අපිට බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වන්න හිටියා. ඊට පස්සේ අපිට කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕනේ. ඊට පස්සේ අපි මේ අවිද්‍යාව දකිනවා. දැක්කම ක්‍රමක්‍රමයෙන් එතකොට මේක සම්පූර්ණ වශයෙන් දකින්නේ අරිහත් ඵලයේදී. ඒකනේ අර මාන 21ම ඉවත් වෙන්නේ එතකොට මේක කොච්චර තදින් අපි අල්ලගෙන ඉඳලා තියෙනවද කියලා පොඩ්ඩක් හිතන්න පුළුවන්. එතකොට පින්වතුනි දැන් මේක බෙදලා ඉවත් වෙනකොට හරි මේක උතනින් මම මගේ එක ඉවත් වෙනකොට ක්‍රමක්‍රමයෙන්
මගේ ගැටලුව එතන කමාවක් දැම්මා මගේ ගැටලුව දැන් අපි මේ කූඤ්ඤය ගලවලා මම මගේ එක ඉවත් කරනවද අතන විභංග කිරීමෙන් මම මගේ ඉවත් වෙනවද මොන විදියටද ඕක වෙන්නේ කවුරු හරි මට හරි කීප දෙනෙක්ම අපි කතා කරනකොට ඉස්සෙල්ලම මයික් එක අන්මියුට් කරන කෙනාට අවස්ථාව දෙමු නැත්නම් අපිට ඇහෙන්නේ නැතුව යනවා කියන දේ විශේෂයෙන් මේ සාකච්ඡාවට ඇහෙන්නේ නැති එක විතරක් නෙමෙයි අපි රෙකෝඩ් කරනවනේ YouTube එකට ෂෙයා කරන එතකොටත් අහගැනීමේ ගැටලු මතුවෙන හන්දා හරි කවුද ඒකට මට උත්තර දෙන්න ආයිත් ප්‍රශ්නේ කියන්නද ආයි ප්‍රශ්නේ කියන්නද ඔව් මැඩම් පොඩ්ඩක් තා පැහැදිලි කිරීමක් කරන්න හරි දැන් මම මගේ කියලා අපි කූණ්‍යයක් මෙතන ගහගෙන තියෙනවනේ ඔව් හරි මෙතන අපි මානයක් දාලා තියෙනවා එතන තියෙන්නේම මෝහයනේ ඔව් හරි මම මගේ එතකොට මම නෙමෙයි ඒවයි මගේ නොවන ඒවයි අතර තමයි මේ මැනීම ඒක එක අවස්ථාවක් එතන තියෙනවා ඊට අමතරව අපිට තියෙනවා තව දැන් ඒක පොඩ්ඩක් කමාවක් දාන්න එතකොට අපි මේ එන සංඥාව මොකද්ද මේ එන සංඥාව අපි මේ කතා කරමින් ඉන්නේ ඝන සංඥාව ඝන සංඥාව ගැනනේ දැන් මේ ඝන සංඥාව ඉවත් කරන්න ඕක විභංග කරනවා විභජනය කරනවා ඒක හැමෝටම පැහැදිලිනේ පැහැදිලි ඔව් එතකොට මේ දෙකෙන් මොකක් කරාමද මොකක්ද ඉවත් වෙන්නේ ඔන්න ඕකයි ප්‍රශ්නේ මොනවද අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ එතකොට ඒක කරන්නේ ඇයි මොනවද ඉවත් කරන්නද ඒ ටික මට පොඩ්ඩක් විස්තරාත්මකව කියන්න පැහැදිලි වුණාද පැහැදිලි වුණා මැඩම් කියන්නේ ඉච්චර අත්දැකීමක් නැහැ හරි ඕකේ චාන්දනී කියන්න විභංග කරනකොට ඔව් විභංග කරනකොට අපිට රාගය තමයි ගැලවිලා යන්නේ විභංග කරලා බෙදලා බලනකොට ඒ කියන්නේ ඝන සංඥාව ඔව් එතන තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඔව් එතනදී අපි විභංග කරලා බලද්දී අපිට රාගය ගැලවිලා යනවා ඔව් අපි අර මම මගේ කියන සංඥාව අයින් කරගන්න අපිට විපරිණාම ධර්මය තේරුම් ගන්න ඕනේ. ඔව් බොහොම හොඳයි. මේ මම විපරිණාම ධම්මයට යන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගැටලුව ඇහුවේ පොඩ්ඩක් මම ගැටලුවත් පොඩ්ඩක් මොකක්ද ඒකට කියන්නේ පොඩ්ඩක් කොම්ප්ලිකේට් සංකීර්ණ තමයි වචනේ කොම්ප්ලිකේට් කරේ ඕගොල්ලන්ට හිතනවද බලන්න හොඳයි දැන් විභංග කළොත් තමයි විභජනය කළොත් තමයි පින්වතුනි අපි ඒක දන්නවනේ අපි මේ ව්‍යායාමය කරන්නේ මේ වගේ එක්සර්සයිස් එකක් කරන්නේ යම්කිසි ප්‍රතිඵලයක් බලාපොරොත්තු ප්‍රතිඵලය තමයි මෙතනින් ඉවත් වෙන්නේ දැන් තියෙන මලකඩ තත්වයෙන් ඉවත් වෙලා ප්‍රභාෂර තත්වයකට අපේ හිතපත් කරගන්න. හරි? එතකොට දැන් මම මගේ එක ලේසියෙන් අපිට ගලවන්න අපහසුයි. හැබැයි ඒකේ තියෙන කනෙක්ෂන් එක තමයි ඒකේ තියෙන අන්තරා කනෙක්ෂන් එක තමයි දෙක අතර. හරි? ඉන්ටර්කනෙක්ෂන් එක දැන් විභංග කරාම ඝන සංඥාව ඒකට තව වචනයක් තමයි අපි අර මල්ල ලිහලා බලනවා මොන මල්ලද කුලකය කියලා කියන්නේ අපි කුලකය ඇට ಜಾති 32ක් තියෙනවා නම් ආපෝ තේජෝ වායෝ පඨවි මේ ඔක්කොගෙම තියෙන්නේ එකයි හරි මේ ඔක්කොගෙම එකයිද තියෙන්නේ එතකොට ඔව් ඉතින් ඕක අපි එක ලෙවල් එකක් මේ ඔක්කොම එකයි කියන තැනට ගෙනාවම අපිට ඔය මම මගේ ගතිය මම මගේ නස් කියන එක NESS හරි සෑහෙන්න දුරට
ඉවත් වෙනවා. ඉවත් වෙනවට වඩා සුදුසු වචනය තමයි පින්වතුනි පොඩ්ඩක් එයා එතනින් අර රබර් බෝලෙට අපි කිව්වේ මොකද්ද වචනේ? එයා පොඩ්ඩක් తాවකාලිකව යටපත් වෙනවා. ඉතුරු ටික කරන්ඩ අපි සබ්බේ ධම්මා නේද? විපරිණාම ධම්මා ප්‍රියන්ති කියපු විදියට නේද? චන්දනී කියපු විදියට අපි ඒක එතනින් ඒකේ වෙන විපරිණාමය ඒ නිසා මෙතන අපිට ඇඟිල්ලක් තියලා නවත්තන්න පුළුවන් සිටුේෂන් එකක් මේ ලෝකේ කොහෙවත් නැහැ. මේක වේගයෙන් යනවා. හරි? ඒ කියන්නේ මේ මම මගේ කියන එක අපි මගේ කියන එක නම් අපි දන්නවා ඒක ලෞකික භෞතිකයි. මම කියන එක ඒකේ කොටසක් ලෞකික භෞතිකයි කොටසක් ආධ්‍යාත්මිකයි. හරි? එතකොට අපිට ඒ ලෞකික භෞතික ටික ගලව ගන්න බොහෝ පහසුවක් වෙනවා. හරි? මේක ගැඹුරු තැනක්. නමුත් සරලව කරන්නේ ඔබ අනුස්සති වැඩිම තමයි. හරි? භාවනාවම තමයි කරන්නේ. හරි? හැමෝටම මේ කොටස පැහැදිලි වුණාද? ඔව් පැහැදිලි මට නම් පැහැදිලි. එතකොට විපරිණාමය කියන වචනේ තේරුම හැමෝටම පැහැදිලිනේ. නේද? හැමෝටම මේක පැහැදිලිද විපරිණාමය කියන එක? ඒ විපරිණාමය අපි පින්වතෙක් බලන්න කියමු අපි විපරිණාමය කියන එකේ තේරුම පරිණාමය තියෙනවා වී තියෙනවා. හරි මෙතන. එතකොට මොකක්ද පරිණාමයෙන් කියන්නේ වෙනස් වෙනවා ක්‍රමක්‍රමයෙන් විපරිණාමය කියන්නේ විපරිණාමය වෙනවා කියන්නේ ධම්මතාවයක් නේ. ඒ ධම්මතාවේ ඇහෙන්නේ මොකද්ද? කවුද කතා කරේ මට ඇහුන්නේ නැහැ. නැවත වරක් කියන්න. විපරිණාමය. විපරිණාමය. එතකොට මේක මෙතන වෙනස් වීම තමයි පරිණාමය. හරි විපරිණාමය කියන්නේ මේක මෙතනත් විකෘතියක් තියෙන්නේ. නමුත් මේක ධර්මතාවක්. හරි විකෘති වෙච්ච සෝබා දහමේ කොටසක්. ඒ නිසා මේක එක එක විදියට ඒ පිළිවෙලකට වෙනස් වෙන්නේ නැහැ. පටන් ගත්ත එක අවසන් වෙනවා. ඒක මේ අපි කෙලින් ඉරක් ගහලා අවසන් වෙනවා කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒක එක විදියට. උඩට එනවා පල්ලෙහාට එනවා අර අපි කියන්නේ ෆ්ලක්චුවේට් වෙනවා. හරි? එතකොට වෙනස් වීම අපිට නවත්තන්න බෑ කියන එකද? කොහොමත් නවත්තන්න බෑ. හරි? එතකොට මේක වෙනස් වෙන්නේ අර එක පිළිවෙලකට නෙමෙයි. ඔව් ඒක පිළිවෙලකට නෙමෙයි වෙනස් වෙන්නේ විපරිණාමය. ඒක කොහොමද වෙනස් වෙන්නේ? මොකක්ද ඒකට බලපාන්නේ? විපරිණාමයේදී මොකක්ද බලපාන්නේ? විපරිණාමයට යම්කිසි ශක්තියක් දීපු නිසා තමයි අපි විපරිණාමය පවතින්නේ. කාටද විපරිණාමය බලපාන්නේ? ජීවීන්ට. ඔබටයි මටයි. දැන් manussත් ප්‍රතිලාභය ලැබපු අපි නේ මේක දැන් සාකච්ඡාවේ අපි ගමු මිනිසයන්ට කියලා. හරි? හැම ජීවියෙක්ටම ඒකයි. එතකොට දැන් අම්මා කියලා මම අල්ලගත්ත කෙනා ඒ අල්ලගත්ත රූපය මේ දැන් නෑනේ. තමන්ගේ දරුවටත් අම්මා ගැන ওই විදිහටම ඇති. හරි? එතකොට විපරිණාමය පවතින්නේ ඇයි පින්වතුනි? ඒකට ශක්තිය දුන්නේ අපිමයි කිව්වා මිනිස්සුයමයි. මොකක්ද අපි දීලා තියෙන ශක්තිය? මේ විපරිණාමය මේ විදිහට පවතින මොකක්ද අපි දීලා තියෙන ශක්තිය? ඔබ දන්නෝ උත්තර තියෙනවා ඔබ ළඟ? විඥාන ශක්තිය. ඔව් තවදුරටත් ඒක පැහැදිලි කරොත් විඥාන ශක්තිය කොහොමද අපි ඒක ක්‍රියේට් කරේ කියලා? ඒක අපි නිර්මාණය කරේ විඥාන ශක්තියෙන් කොහොමද කියලා? අපි වැරදි දෙයක් විඥානය කියන්නේ අපේ විකෘතියක් නේ. ඔව් හරි. එතකොට අපි විකෘති වූ ප්‍රകൃතියෙන් අයින් වෙලා විකෘතියකින් අල්ල ගන්නවා ඒක ඒ විදිහට
තියෙනවා කියලා. ඕකේ. ඔව් ඒකට ලකුණු භාගයක් දෙන්නම් මම. තුනෙන් දෙකක් දෙන්නම් ලකුණු. එතකොට ලකුණු තුනම ගන්නෙ කොහොමද? ඒකට තව දහමේ වචන ටිකක් අපි පාවිච්චි කරන්න ඕනි. හරි? දැන් එතකොට විඥාණයට අපි ලැබෙන ඉන්ධන කොහෙන්ද? මොන වගේ ඉන්ධනද? කිලිටු වූ අපිරිසිදු ඉන්ධනයක් අපි දෙනවා මේ ලෝභ දේශ මොහ නැත්නම් රාග ද්වේෂ මොහ කියලා. ඒකෙන් මොකද්ද වෙන්නේ? අපි හදා ගන්නවා කිලිටු වූ හේතු. ඒ හේතුව හදපු වෙලාවේ ඉඳලා ලැබෙන ප්‍රතිඵලය එහෙම නවත්තන්න පවත්තන්න බෑ. ප්‍රතිඵලය මොකද්ද? ප්‍රතිඵලය තමයි විපරිණාමයටපත් වෙන දේ තමයි මේ හදලා තියෙන්නේ. හරි? සජීවී හෝ අජීවී හැම දෙයක්ම නේ? මොකද අපි අපේ කරගත්තට පස්සේ ආපෝ තේජෝ වායෝ පඨවි නේ වලින් ධාතු හදාගත්තා. මොකද කූඩුව හදන්න ඕනේ නිසා ඊට පස්සේ ඒවා පරිහරණයට අවශ්‍ය නිසා අවශ්‍ය භාණ්ඩ හැදුනා. සියල්ලම ආපෝ තේජෝ වායෝ පඨවි ධාතුන් වන්න ගන්ධ රස ඕජා. එතකොට මොකද වෙන්නේ ඊට පස්සේ? හදපු වෙලාවේ ඉඳලා තමන්ගේ නෙමෙයි ඒක හේතුඵල ධර්මතාවයට යටත්ව ඒක විපරිණාමයටපත් වෙනවා. ඒ නිසා මම මගේ කියලා දෙයක් ඇත්තටම නැහැ. ඒකත් අර විකෘතියේම කොටස්කාරී. ඒ මම මගේ කියන එක අපි හැදෙන්නේ මොකෙන්ද? අර අවිද්‍යාවෙන්. අවිද්‍යාව කියන්නේ එතන තියෙන්නෙම වැරදි විදියට මැනීමනේ. ඔබ දැක්කද එතන වැරදි විදියට මැනීම කියන එක දැක්කද ඔබ? මොකක් අතරද මනින්නේ? ප්‍රිය අප්‍රිය අතර වැරදි විදියට අපි මැනීම නිසා ඕක පවතිනවා. ඒකයි අපි අර ද්වේෂයට ලැබෙන ශක්තිය අඩු වෙනවා. අපි අතනින් රාගය විභජනය කළ ඉවත් කරගන්න පුළුවන් වුණා. හැබැයි පූර්ණ වශයෙන් ඉවත් වෙන්නේ නැහැ. මොකද උපදිනකොට තුනම උපදිනවා. ඒක తాවකාලිකව යටපත් වෙනවා. නමුත් ඒක වුණත් අපිට ලොකු සහයක් දෙනවා ඒ වෙලාවට ශක්තියක් ධම්මතාවෙම මේ ටික ඉවත් කිරීමට ඊට පස්සේ. හරි? ඒ කොටස පැහැදිලි වුණාද? ඒ කොටස පැහැදිලි වුණාද? ඔව්. ජයතිලක මහත්මයා පොඩ්ඩක් අන්මියුට් කරන්න. හරි. හරි. දැන් ඊළඟට ගැටලුව හමු අපි. වෙලාව වේගයෙන් යනවා 7යි වෙලාව. දැන් පැය භාගයක් ඉවරයි අපේ. හරි? තව පැයක් තියෙනවා. අවසරයි මැඩම් මම දැනට ඒකටම හෙලෝ ඔව් එනවා කතා කරමුද චන්දනී? දැන් ඒකටම සම්බන්ධ දෙයක් දැන් අපි දැන් මට දවසක දැන් මෙහෙම බස් එකක යනකොට අපි ගොඩක් වාහන ඉස්සරහට එනවා වවකාර් පාස් වෙලා යනවා. එතකොට දැන් මට හිතුණා දැන් මේ වාහන ඔක්කොම දැන් අලුතෙන් වාහන පාරේ යනවා ගොඩක්. මේවත් ඉතින් වෙනස් වෙලා යනවනේ මේ වාහන වලට බැඳෙන්න අවශ්‍යතාවයක් නැහැ කියලා එකපාරට දැනিলা ඊට පස්සේ හිතුණා දැන් මේව වාහන නම් නිකන් හදපු දෙයක්. නමුත් මිනිස්සුත් එක්ක බැලුවාම මිනිස්සුන්ගේ තියෙන්නේ අපේ දරුවන්ගේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. හැබැයි ඒගොල්ලෝ ගතිත් එක්කයි එකතු වෙලා ඉන්නේ. එතකොට ඒ ළමයිට බැඳෙන එක ඊට වැඩිය බොරු වැඩක් නේද කියන එක මට එකපාරට සිතුවිල්ලක් ආවා. මොකද්ද ඒකතන දැන් අපි වාහන වලට බැඳෙනවා නම් එතන බැඳෙන්න දෙයක් නැහැ. වාහන වල තියෙන්නේ හදපු නිකන් වස්තුන්ගෙන් හදපු දේවල්. එතකොට මිනිස්සු අපේ දරුවෝ ඔබයි ඒ පඨවි ආපෝ තේජෝ වායෝ වලට අමතරව ඒගොල්ලන්ගේ ඇතුලේ තියෙන ගතිත් එක්කනේ ඒගොල්ලෝ ඉන්නේ. ඒතර ගති මීට වැඩිය වෙනස් වෙනවා. එතකොට ඒගොල්ලන්ට බැඳෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ කියන සිතුවිල්ලක් ආවා. ඔයාලට දැනගන්න ඕනේ ඒක සාධාරණයිද කියලා. සාධාරණයිද කියලා. ඔව්. අපි දැන් යොමු කරමු ධම්සභා මණ්ඩපයේ සෙසු අයගේ අදහස් ඒකට දැනගමු. හරි? බොහොම හොඳ ප්‍රශ්නයක්. හරි?
මේ ඕවා තමයි අපේ ටර්නින් පොයින්ට්ස් අර ජයතිලක මහත්තයා කිව්වා වගේ යම් අවස්ථාවක තමන් එනවා හැරවුම් ලක්ෂයකට. හරි? එතකොට තමන්ට ඔන්න ඔතනයි තන. ඔන්න මේකයි මම හොයමින් හිටියේ. දැන් එතකොට තමන් තුලින්ම දැක ගන්න පුළුවන්. හරි? එතකොට දැන් තමන්ගේ දරුවෝ හරි තමන්ගේ ස්වාමියා තමන්ගේ බිරිඳ ඒ වගේ තමන් තදින්ම උපදානය කරගෙන පටිච්ච වෙලා ඉන්න කෙනෙක්ගේ සජීවී කෙනෙක්ගේ දැන් වාහන දැක්කම වාහනය වලත් විපරිණාමයටපත් වෙනවා ගති තියෙන මිනිස්සු ඊට වඩා විපරිණාමයටපත් වෙන නිසා මෙතන මට අල්ලගන්න මට පවතින කරන්න මෙතන ඉතුරුවක් නැහැ කියන දෙයක් එයාගේ හිතට ආවා. හරි? එතකොට මේ සිතුවිල්ලට අපි මොන වගේ මේක සාධාරණයිද කියලා අහනවා. චන්දනි. එතකොට අපි මොකක්ද දෙන මාර්ගෝපදේශනය? ඒක චාන්දනීට විතරක් සාධාරණ උත්තරයක් නෙමෙයි. ඒක අපි සියලු දෙනාටම සාධාරණ උත්තරයක්. අපි කොහොමද එතකොට මේක නිවැරදිද? මෙහෙම දැකීම නිවැරදිද? මෙහෙම දැකීම අපි කළ යුතුද? නැවතත් දහමේ හරි බුදු පියාණන් වහන්සේ පාවිච්චි කරපු වචන පාවිච්චි කරලා අපි උත්තරේ හදන්න ඕනේ, ගොඩ නගන්න ඕනේ. හරි? එතකොටයි මේ තේරුම් ගැනීම අපිට තවදුරටත් රීන්ෆෝස් කරගන්න පුළුවන්. හරි? ඒක මිස් ඒ දැන් ඒ ළමයින්ගේ තියෙන ළමයින්ටත් ඒ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයක් ක්‍රියාත්මක වෙන ළමයින්ගේ තුලත් ඒ ළමයි ඒකට ලොක් වෙලා වගේ ඉන්නේ. තාම ඒ ළමයිනුත් පෘථග්ජනයි. ඒ වගේ ඒ ළමයින්ගේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදේ ක්‍රියාත්මක වෙන ආකාරයට ඒ ළමයි ගලාගෙන යනවා. එතකොට ඒකේ තියෙන වෙනස් වීම ඒක කියලා මට හිතෙනවා. ඔව් ඒක හරි. එතකොට ඔයාගේ උත්තරේ හරි. අපි ඒක තව පැතිකඩකින් ඒ උත්තරේ ගොඩ නැගුවොත් මොකද්ද දෙන උත්තරේ සහන්? වෙන ඕන කෙනෙක් කියන්න. ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ ඉන්නේ කියන්නේ අවිද්‍යාව මූලේ. අවිද්‍යාවෙන් පටිච්ච සමුප්පාදය ඒකට අනුව. තව වචනයක් පටිච්ච සමුප්පාදයට සරලව කාටහරි හේතුඵල දහමක්. එතකොට හේතුඵල පරම්පරාවක් අනුව තමයි ඒ ළමයා ක්‍රියාත්මක වෙන්නේ. මම වගේම ඔබ වගේම මගේ දෙමව්පියෝ අහවලා මේ මගේ නෑයා ඒ ඕනේ කෙනෙක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මට එයා මගේ කියලා අල්ලගන්න තැනක් නෑ. මට තියෙන්නේ යත් එක්ක ණය ගනුදෙනුවක්. හරි? එතකොට ඒ ණය ගනුදෙනුව එන් තමා මිදෙන්න ඕනේ. එයාට යුතුයකම් වගකීම් කරන්න ඕනේ. එයා යන්නේ එයා හදපු හේතු වල ඵල ඇති කරමින්. ඒ නිසා කවදා හරි දහම අරගෙන හරි ක්‍රමයට යන්න කියලා Tamanට අදිෂ්ඨානයක් අවශ්‍ය නම් කරන්න පුළුවන්. ඒ වුණාට Taman මේ කරන්නේ එයාට දහම දෙන්නද? නෑ. Taman කරන්නේ Tamanගේ අතුලාන්තය තියෙන කිලිටි පිරිසිදු කර ගැනීම. හරි? අපිට බෑ දරුවව පිරිසිදු කරන්නනේ. අපිට පුළුවන් අපි පිරිසිදු වෙන්න. අදිෂ්ඨානය කිරීම තවත් යුතුයකමක් වගකීමක් විතරයි. එච්චරයි දකින්න ඕනේ. එතකොට අර තමන් ණය ගනුදෙනුව හරියට කරනවා නම් ණය ගනුදෙනුව නෙමෙයි සමහර වෙන ණය විනය හරියට කරනවා නම් එතන තියෙන තමන් අල්ලගත්තු තමන් වෙච්ච ණයෙන් ඒ දරුවටත් තමන් මිදෙනවා. දරුවව මුදවන්න පුළුවන්ද? බෑ. හරි? දවසක මම අහපු ප්‍රශ්නයක් තිබ්බේ මේ මගෙන් ණයක් ගත්ත යා ණය ගෙව්වේ නෑ. මම දැන් ණය විනය කරනකොට එයා එකෙන් ගැලවෙනවද? අපිට බෑ එයාව ගලවන්න. අපි මේ ගලවන්න හදන්නේ අපිව. තමන්. හරි? එතකොට මේ ඒ වගේ අපිට දැන් අපේ ණයකාරයෙක් අපිත් එක්ක අපි වටා ගැවසෙනවා නම් අපි එයත් එක්ක ඒ කියන්නේ හස්බන්ඩ් වයිෆ් වගේ සම්බන්ධයක් පටන් ගන්නවා නම් එතකොට අපිට ඒ වගේ දැන් දහමේ හරියට පිළිතල නැති කෙනෙක් එක්ක අපි ඒ වගේ ණය ගනුදෙනුවක් තියෙනකොට අපි ඒකේ අපි හිතමු විවාහ වෙලා එහෙම ඉන්නකොට
නිවනට බාධාවක් වෙනවාද එතකොට ඒ වගේ කෙනෙක් ජීවත් වෙන එක? ඉතා අපහසු දෙයක් ඒකට කෙලින් ඔව් හරි නෑ හරි බෑ හරි කියලා කියන්න. හරි මෙහෙමයි. ඕක දිහා දකින්න වෙන්නේ. දැන් ඒ පුද්ගලයා තමන් එක්ක බැඳුනේ තමන් ඒ පුද්ගලයාත් එක්ක බැඳුනේ ඇයි? ණයක් තියෙන නිසා. සංසාරගත ණයක් තියෙන නිසා. එතකොට ඒ පුද්ගලයා දහමේ නැත්තම් ඔබ දහමේ යනවනම් උත්සාහයක් ගන්න පුළුවන් කලින් උත්තරේ වගේම අපි චාන්දනීගේ සිටුේෂන් එකේදී දීපු උත්තරේ වගේම එයාට තමන් කරන යුතුයකමක් වගකීමක් නිවැරදි පිරිසිදු සිරිසත් ධම්මය එයාට කියලා දෙන එක. එයාටත් ඒකට එන්න උදව් උපකාරයක් කරන එක. ඒක අර කරුණු හතරෙන් තමන්ගේ නිවන පූර්ණය වෙන්නත් බලපාන කරුණක් නේ. ඊට අමතරව තමන් හරියට ණය ගනුදෙනුව කරනකොට ඒ ණයෙන් මිදෙනවා. තමන් කොච්චර එකට ජීවත් වුණත් තේරෙනවද? තමන් දන්නවා නම් ආපහු ණය නොවි ණයෙන් බැඳින්න නැතුව තමන්ට ඒ ණය විනය දිගටමත් කරගෙන යනවා. තමන්ගේ හිත එතනින් ගැලවෙනවා. විඥානය එතනින් නිදහස් වෙනවා. බොහෝ දුරට ඒක නිවැරදිව කරනවා. දෙක දැන් තමන් මේ මගේ යනකොට තමන්ට එකට ජීවත් වෙනකොටනේ ගැටලු ගොඩාක් එන්නේ. තේරෙනවද? රාගය, ද්වේෂය, මෝහය තුනම ඉපදෙන්න පුළුවන්. එතකොට අපි හිතනවා නම් මම දන්නවා ඒ ඕනේ මලකඩ මල බැඳෙනකොටම ඉවත් කරන්න බැඳෙන්න නොදී එතනින් ඉවත් වෙන්න මම දන්නවා කියලා ඒ නිසා ගැටලුවක් නෑ කියලා අදි탁සේරුවෙන් අපිට ඉන්න බෑ. හරි? අඩුම තරමේ Taman සෝතාපට්ටි ඵලයටවත් ඇවිල්ලා නැත්තම් ඒ අදි탁සේරුවෙන් ඉඳීමම නැවත නැවත පුතු ජනනය කිරීමට Taman අවශ්‍ය හේතු දෙනවා. අවශ්‍ය ඉන්ධන සපයන. නමුත් එතනදී Taman ඒ හේතු අලුතෙන් ඒ කියන්නේ රාගෙන් ද්වේෂයෙන් මෝහයෙන් අලුතෙන් බැඳීම එතෙන්ට නැවත නැවත ඉන්ධන නොදී ඉන්න උපරිම උත්සාහයක් ගන්නවා නම් තමන්ටම සත්‍යක්‍රියා දිට්ඨානයක් කරගෙන ඒ ගමන යනවා නම් ඒක හිමින් සීරුවේ යන්න පුළුවන්. ණයක් තියෙන නිසා තමයි තමන් විවාහය දක්වා යන්න හෝ ගිහින් හෝ තියෙන්නේ. එතකොට ඊට පස්සේ දැන් විවාහ වෙලා නම් හෝ විවාහ වෙන්න ඉන්නවා නම් අපි හිතනවා නම් අයියෝ අපරාධි මෙයාව බැන්දේ ආපහු තමන් ද්වේෂයෙන් එයත් එක්ක ආපහු ඒ ණය ගනුදෙනුව ඇති කරගන්නවා. දැන් ඒ ණය ඇති කරගන්නේ තමන් එයා කෙරෙහිද නැත්තම් දෙන්නම එකටද? එයා දන්නෙත් නැතුව ඇති සමහර විට. තමන්ගේ පාර්ට්නර් තමන්ගේ වයිෆ් හස්බන්ඩ් දන්නෙත් නැතුව ඇති. තමන් මේ මොනවද කියන්නේ සංචේතනා පවත්වනවා. හරි? සංචේතනා පවත්වලා හිතනවා අපරාධي. එතකොට දැන් ඒක මේ රිග්‍රෙට් කියන එක හරි නේ මේ වෙලාවේ තියෙන දෙයක් නෙමෙයි. තමන් රිග්‍රෙට් කියන එක අතීතයේ තියෙන දෙයක් එක්ක තමන් විශේෂයෙන් මතක සටහනක් ගේනවා. නැත්තම් මේ අවස්ථාවේදී පශ්චාත්තාප වීම වෙනුවට තමන් ද්වේෂයෙන් බැඳෙනවා. පැහැදිලිද මම ඒ කියපු ටික නැවත කියන්නම් මම. පශ්චාත්තාපය වෙන්නේ මතක සටහන් වලට ඉන්ධන දුන්නම මේ මොහොතේ. මේ වර්තමාන මොහොතේම තමයි ඒක වෙන්නේ. හරි? නැත්තම් වර්තමාන මොහොතේ ද්වේෂයෙන් බැඳුනා. රාගෙන් බැඳුනත් එහෙමයි පශ්චාත්තාපය නිසා මම මේ උදාහරණය ගත්තේ. එතකොට තමන් පුළුවන් තරම් වෙහෙස අරගෙන මේක මේ වෙලාවේ මෙහෙම ගෙවුන එකත් හොඳයි. ගෙවෙන එකත් හොඳයි. තමන් මේ සියල්ල කමටහන් කියලා පාවිච්චි කරගෙන මතක තියාගන්න තමන්ට හොඳම කමටහන් එන්නේ තමන්ගේ ගිහි ගෙදර. හරි? ඕක තමන් කසාද බැඳලා නම් හෝ බඳින්න ඉන්නවා නම්
ඕක ගැන හිත වටේ ගිහින් බඳිනවද නැද්ද? අර හොද මඩේ දානවා වගේ දෙයක් කරලා වැඩක් නැහැ. වෙන්න තියෙන දේ හේතුඵල ධම ක්‍රියාත්මකයිනේ. ඒක කොහොමත් වෙනවා. ඒක වළක්වන්නත් බෑ. පුළුවන් ද වළක්වන්න අපිට? අපි ඉස්සර නම් හිතුවනේ අපිට ලෝකෙම වෙනස් කරන්න පුළුවන් කියලා. හරි? එහෙම කරන්න බෑ. දැන් දන්නවා ලෝකය කියන්නේ තමන් හදාගත්ත ලෝක. අපි නිර්මාණය කරගත්ත මේ අඳුරු ස්ථාන ඇතුළාන්තේ ඒක තමයි අපේ ලෝක. අඳුර ලෝක. හරි? අලෝක කියන්නේ එතනින් ඉවත් වීම. ඉතින් අපි ඒ නිසා ඒක ඒ විදියට කරගෙන යනවා. රාගය, ద్వේෂය, මෝහය උපදින්න පුළුවන් අඩු වැඩි වශයෙන්. එතකොට ඉවත් කරමින් යනවා. තමන්ට ක්‍රමක්‍රමයෙන් තමන් නිවැරදිව යුගනද්ද ඕක කරනවා නම් හරි? හරිම වෙලාවට ඕකෙන් ගැලවෙන්න පුළුවන්. ඔයා යන මාර්ගයේ ඔයා යම් කිසි සම්‍යක් ප්‍රයෝගයකින් තමන්ගේ බිරිඳව තමන්ගේ මේ පෙම්වතියව ඒ හරි මගට ගන්න පුළුවන් නම් ඒකත් ඔයාගේ යුග මෙහෙවරේ කොටසක්. එතකොට එයත් ඒ ගමන යනවා, ඔයත් ඒ ගමන යනවා. එයත් පුළුවන් තරම් උත්සාහ ගන්නවා මලකඩ ඉවත් කරන්න, ඔයත් මලකඩ ඉවත් කරමින් යනවා. එතකොට මේ ගමන බොහොම හොඳට යන්න පුළුවන්. නමුත් තේරුණාද? දැන් අපේ බුද්ධ ශාසනයේ කවුද හිටියේ? නකුල මාතා නකුල පිතා මතකද කතන්දරේ? දැන් එහෙම පාර්ට්නර්ස්ලා අපිට හම්බ වෙන්නේ නැහැ ලේසියෙන්. දැන් හැමෝටම ඒ தත්ත්වය උදා වෙන්නේ නැහනේ. ඒ தත්ත්වය උදා වුණොත් හොඳයි. ඒ නැතත් Tamanට ලැබෙන දේ Taman කරපු හේතු නිසා මේකත් සබ්බේ ධම්ම විපරිණාම ධම්ම මෙතනත් ඇලෙන්න ගැටෙන්න දෙයක් නැහැ. මම මේක ඉස්සරහට මේ විදියට යනවා කියලා හිතාගෙන Tamanගේ ගමන Taman යනවා. හරි? එතකොට බොහොම පරිස්සම් වෙන්න ඕනේ Tamanගේ ඒ එකතු වෙන පාර්ට්නර් සහායිකාවට අරියෝපවාද නොකර මේ ගමන යන්න දහම බේසික් දහමවත් එයාට කියලා දෙන්න ඕනේ. ඒක ඔබේ යුතුයකමක් වගකීම. හරි? එතකොට ගමන යනවා. හැබැයි Tamanට දහමෙම ඉන්න කෙනෙක් ලැබෙනවා නම් මේකට පහසුයි. නමුත් ඉතින් දහමෙම ඉන්න අය නෙමෙයිනේ. මේ ලෝකේ ඉන්න ස්වාමි භාර්යාලා පෙම්වතියෝ පෙම්වතුන් දැනට නේද? මේක හොඳම අවස්ථාවක් කරගන්න තමන් ඉන්න සිටුේෂන් එක, තමන් ඉන්න මේ තත්ත්වයේ අවස්ථාව තමන් විභජනය කරලා බලන්න. විශ්ලේෂණය කරලා බලන්න. එතකොට තමන්ටම පේන්න ගන්නවා. හරි? දැන් අපි කාත් එක්ක හරි අපේ ගිහි ගෙදර ඉන්නවනම් අඩුම තරමේ අපි කියමු තමන්ගේ ගෙදර ඥාති හෝ ඥාති නොවන කෙනෙක් හරි කාමරයක බෝඩ් වෙලා හරි අනෙක් එකක බෝඩ් වෙලා හරි ඉන්නවනම් ඒ අයත් එක්කත් අපි ගැටුනොත් මොකද වෙන්නේ? ණය ගනුදෙනුවක් ඇති වෙනවා. හරි? දරුණු ණය ගනුදෙනුවක පැටලෙන්න පුළුවන්. අපි කරන අවැඩ දැන හෝ නොදැන නිසා. එතකොට දහම යන කෙනාගේ ගිහි ගෙදර කවුරු හිටියත් ඒක බලපාන්න පුළුවන්. ඒ නිසා අපි මේ தත්ත්වය බොහොම කල්පනාවෙන් විශ්ලේෂණය කරගෙන එතනින් ඉවත් වෙන්න. දැන් අපි හේතුඵල ධම පටිච්ච සමුප්පාදය අපිට ඉහළින් මේක ගලාගෙන යනවා ලෞකික භෞතිකව. එතකොට මේ පහත තලය අපි ඉන්න මේ ඊට පහතින් මේ ධර්මතාවයට පහතින් කොටස එක ලේයර් එකක් හැටියට හිතනද ඔබ අපි අපේ ලෞකික භෞතික ජීවිතය ගත කරනවා කියන්නේ අපි වැය කරනවා. හරි? මේ වැය කිරීමන්නේ අපි කරන්නේ. ඒ වැය කිරීමේදී අපිට ලැබිලා තියෙන ලොකුම ප්‍රතිලාභය තමයි පින්වතුනි අපිට දහම ලැබිලා අපි පටිච්ච සමුප්පාදය දැන දැකගෙන හේතුඵල ධම දැන දැකගෙන අපිට ලැබිච්ච manussත්ත්ව පටිලාභයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථාවක් අපි උදා කරගෙන තියෙනවා. හරි? ඒක දැකලා
හරි තමන් නිරාමිස සුවයටපත් වෙනවා. ඊට අමතරව අර කරන්න ඕනේ කමට අවශ්‍ය කමටහන හොඳටම දෙන්නේ තමන්ට ගිහි ගෙදර. එතනින් ඒක අරගත්තා අවශ්‍ය ප්‍රැක්ටිස් එක කරා භාවනාව නේද? සමතය විපස්සනාව දෙකම ණය විනය කරා ඔබට ඔබ කාව කසාද බැන්දත් ඒ தત્ත්වයේ ලොකු ගැටලුවක් තමන්ට නැති වෙනවා. තව ගැටලුවක් තියෙනවා මම කතා කරන්න කැමතියි. දැන් මට මේක පුද්ගලික මට්ටමේ අහලා තියෙනවා. මොකද පොදුවේ අහන්න මේ ගැටලුව බොහොම පුද්ගලික ගැටලුවක් නිසා පුද්ගලික වහලා පිළිතුරක් ගන්න ෆීඩ්බැක් එකක් ගන්න මාර්ගෝපදේශනයක් ගන්න. දැන් ස්වාමි භාර්යා හැටියට හරිද අපි කායික සම්බන්ධකම් පවත්වනකොට ඒක පවත්වන්න අපි ඇති කරගන්න හේතුව හැමතිස්සෙම පිරිසිදු හේතුවක් නෙමෙන්න පුළුවන්. තේරෙනවනේ? අපි කියමු අපි මෛතුණය යෙදෙනකොට පුරුෂයෙක් සහ ස්ත්‍රියක් ප්‍රධානම දේ මොකද්ද? තමන්ගේ ප්‍රජාව බෝ කරන්න. හරි ඊළඟ පරම්පරාවල් හදන්න. ඊට අමතරව ඔය ක්‍රියාවලියෙන් යම්කිසි ආස්වාදයක් ලැබීම හේතු කොටගෙන තමන්ගේ මතක සටහන් වල කියන්නේ මේ ගති පුරුදුව අනන්ත සංසාරේ ඉඳන් එන දේවල් ඇතුළුව තමන් ඇති කරගත්ත රාග ස්විතිවිලි ආරම්මන නිසා තව දුරටත් අර රෝද රවුංග ගහ ඒකටම බැඳෙන වෙලාවට එහෙම වෙනවනේ නේද? මොකද අපි මිනිස්සු හැටියට ආස්වාදයේ පස්සේ දුවන මිනිස්සු නේද? එතකොට ඒ වෙලාවටත් මගෙන් අහපු එක ගැටලුවක් තමයි මම මගේ ස්වාමියා මගේ බිරිඳව ප්ලීස් කරන්න එයාව සතුටු කරන්න මම යුතුයකමක් වගකීමක් හැටියට මේක කරාට මමත් යම්කිසි ආස්වාදයක් ඒකෙන් ලබන්න පුළුවන්. එතකොට මාව මේක අපහු රවුම් ගහන්න බැඳෙනවා. එතකොට මොකද කරන්නේ? උත්තරේ Taman ළඟමයි තියෙන්නේ. එතකොට අපහසු තැනක් අතිශය සියුම් හරි අපහසුයි දුෂ්කර තැනක් ඒක. මොකද අපි ආස්වාදයට බැඳිලානේ ඉන්නේ. එතකොට කරන්න තියෙන්නෙම සමතේකටපත් කරගෙන අර මෙතන උපාදානය කරගන්න සුදුසු තැනක් නෙමෙයි. මම මේක වෙන් කර ඉවත් කරනවා. කොහොමද වෙන් කරන්නේ මේක? මොකද භාවනාව පින්වතුනි? කොහොමද වෙන් කරන්නේ? අසුභානුස්සතිය. එතකොට මොකද්ද අපි වඩන්නේ? මම මේකත් නිච්චයි සුඛයි අත්තයි කියනවා. මේක කොයි වෙලේ හරි ඉවර වෙනවා. මේක එහෙම නෑ. නේද? මේක මේ විදිහට රවුම් හද ගියොත් මගේ නිවනමයි වැහෙන්නේ. හරි? ඔය වගේ අවස්ථාවලදී ඔබ අදිඨාණයෙන්ම ගත කරන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නෑ. හරි අදිඨාණයෙන් ගත කරන්න කියන්නේ මේ ක්‍රියාවේ යෙදෙනකොට නෙමෙයි මම මේ කියන්නේ. Tamanට මේ ආස්වාදයේ පස්සේ එළවීමේ තියෙන උපාදානයෙන් මිදෙන්න. එතකොට ක්‍රමානුකූලව Taman මේකෙන් ඉවත් වෙනවා. මොකද දැන් අපි කියමුකෝ දැන් ඔය ක්‍රියාවලිය කිරීමට පුළුවන් වෙන්නේත් කෙටි කාලයයි. ඕකත් විපරිණාමයටපත් වෙනවද? මේකෙත් නියම ධම්මතාවය දකින්න. එතකොට බුදු පියාණන් වහන්සේ බෝසත් කුමාරයා හැටියට අන්තපුර තිබ්බා. මිදුනද? අපිට බැරියයි. අපිට මේ තරම් දහමක් ඇහෙනවා. අපිට තියෙන්නේ ලෞතුරා බුදු කෙනෙක් බුද්ධත්වයටපත් වෙලා පිරිසිදුව දේශනා කරපු දහම දැන් හැම පැත්තෙම ඇහෙනවා. අපිට තියෙන්නේ මේක ප්‍රැක්ටිස් කරලා මම කොහෙද ඉන්නේ?
එතකොට මේක මේ ස්විච් එකක් on off කරනවා වගේ එකපාරට වෙනස් වෙන්නේ නැහෙනි පින්නතුනි. ක්‍රමානුකූලව තමන් කෙරෙහි බොහෝම පරම මෛත්‍රියෙන් කටයුතු කරන්න ඕන. මම එක තරුණ පුතෙක්ට කිව්වා, මම ඒක ඊයේත් මං හිතන්නේ ටිකක් එකකින් කොටසක් කිව්වා. විඥානයේ යම් විකෘති ක්‍රියාවලින් තිබ්බයාගේ මං කිව්වා තමන් ඉස්සෙල්ලා දැන් මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයන් කිව්වම මා කියන එක අපි ඉග්නෝර් කරන තරම් ඉස්සෙල්ලම මට පරම මෛත්‍රිය පතුරව ගන්න බැරි නම් හරියට අපි කොහොමද සියලු ලෝකයේ සියලු සත්වයන්ට තල 30කටම පරම මෛත්‍රිය පතුරවන්න බෑ පින්වත්නි. තමන්ට හරියට කරන්න බෑ. පොඩ්ඩක් නතර වෙලා තමන්ට පරම මෛත්‍රිය පතුරවලා පටන් ගන්න ලොකු සහනයක් සුවයක් සැනසීමක් විමුක්තියක් නිරාමිස සුවයක් ලැබෙනවා. ඒක මෙහෙමයි කියලා කාටවත් කියන්න බෑ. සුවය විඳින කෙනා ඒක දන්නවා. ඒ පුතත් මට ඒ වචනෙන්ම කිව්වා. හරි? එතකොට පින්වතුනි තමන් කෙරෙහි ඉවසීමෙන් විමසීමෙන් තමන් ලොකුම මෛත්‍රිය පරම මෛත්‍රිය තියාගන්න ඕනේ තමන් කෙරෙහි. තමන්ට වැරදුනාට කමක් නෑ. අර ජයතිලක මහත්තයා කිව්වා වගේ මුල කාලේ කොච්චර යෝනිසෝ මනසිකාරයෙන් හිටියත් අර මලකට බැඳුනට පස්සේ මතක් වෙන්නේ. ඒක බැඳිච්ච එක ගියාවේ. ඒක ගියාවේ එක දවස් 7ක් යනකොට වැය වෙලා යනවා. ඒක තමන්ට ආපහු තමන්ට කිසිම වෙනස්කමක් ඒකට කරන්න බෑ. මොකද්ද කරන්න පුළුවන් වෙනස්කම? ඒකේ මතක සටහන ආපහු වෙනවනේ. දැනුත් ආවනේ. දැන් මේ කතන්දරේ අපි මේ ධම්සභා මණ්ඩපේ ෂෙයා කරනකොට ඒ මතක සටහනට ඉන්දන නොදී ඉන්න ඕනේ. හරි? එතකොට ක්‍රමානුකූලව මේක ගාන්ට ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් අපි ඉවසීමෙන් විමසීමට වඩා වැදගත් තමා කෙරෙහි ඇති ඉවසීම. තමන්ට දෙස් තියාගන්න එපා. මෙච්චර අහලත් මට මේක කරගන්න බෑනේ. මට දැන් කොච්චර කාලද දැන් මං අවුරුදු ගාණක් බණ අහනවා. එතන තියෙන්නේම ඉග්නොරන්ස්, එතන තියෙන්නේම මෝහය, අවිද්‍යාව. තේරුණාද? අර දෙක අතරම අයිනවා. කවුරු හරි කරන එකක් ගැනයි තමන්ගේ தත්ත්වයයි. හරි? දෙක අතර මැන්න ප්‍රිය අප්‍රිය කරගෙන. ඒවයි එහෙම බැඳිලා වැඩක් නැහැ. තමන්ට අවශ්‍ය කාලය දෙන්න ඉවසීමෙන් කටයුතු කරන්න. අපි කාටවත් හදිස්සියක් තිබ්බට අපිට මගඵල පූර්ණය වෙන්නේ නැහැ. අපි මගඵල පූර්ණයට නෙමෙයි මේක කරන්නේ. අතුලාන්තය පිරිසිදු වුණාම මගඵලය පූර්ණය වෙනවාමයි පින්වතුනි. ඒ නිසා අපි මේ වෙලාවේ වර්තමාන මොහොතේ කළ යුතු දේ present moment. ඒකනේ කියන්නේ present moment කියන එක present එකක් කියලා. ලොකුම තෑග්ග ඒක. ඒ වෙලාව හරියට ගත කරොත් අනාගතයට ඒක කිලුටු වෙන්නෙත් නැහැ. අතීතයේ තියෙන දේවල් වලට අපි තව ශක්තිය ලැබලා ඒකටත් ආපහු මොකද්ද කරන්නේ? රතේ පණ ගන්නන්නේ. එතකොට අරිය කරගෙන අපිට ඉස්සරහට තල්ලු වෙනවාමයි. මේක සරලයි. මේකේ අවශ්‍ය ප්‍රධාන ටික අල්ලගත්තම ඒ ඇති. ඒ ටික පැහැදිලි වුණාද? අපි ටිකක් වෙලා ගත්තත් මං හිතන්නේ ඉතා හොඳ ප්‍රායෝගික තැනක්, අපි බොහෝ දෙනෙක්ට බලපාන තැනක්. එච්චරයි. ඉතින් එතනින් ඉවත් වෙනවා. ආයිත් එතන රෝද ගහන්න අවශ්‍ය තැනක් නෙමෙයි. එතන කොයි යම් කිසි තැනක් තියනවාද මට නැවත තව දුරටත් විග්‍රහ කරන්න වගේ ඉල්ලීමක් තියෙන? තව දුරටත් විග්‍රහ කරොත් හෝ නැත්තම් ඒකෙන් මම කියපු ඒවායින් උපදිච්ච තවත් ගැටලු තියෙනවා නම් අහන්න. මම අහන්න තව ප්‍රශ්නයක්. මට නම් ප්‍රශ්න ගැටලු ගඩාගෙන එනවා. දැන් අපි ස්වාමි භාර්යා සම්බන්ධතා තියෙන වෙලාවක. හරි? අපි කියමු physical relationship එකක ඉන්න වෙලාවක, intimate relationship එකක.
ඒ ක්‍රියාවලියේ යෙදෙන වෙලාවක අපි කොහොමද මේක විභජනය කරන්නේ? මේක වෙන් කරලා මල්ල ලියන්නේ. මෙතන රාගය නැති උපදින්නේ කොහොමද මල්ල ලියන්නේ? ඔන්න නැවත වරක් ඔබ සියුම්වට සිටිය යුතු තැන. කොහොමද මල්ල ලියන්නේ? මල්ල ලියනවා කියලා කියන්නේ හදිච්ච විදිය බලනවා කියන එකනේ. ඇහුන්නේ මහත්මයෝ මොකද්ද? මල්ල ලියනවා කියලා කියනනම් හදිච්ච විදිය බලන එකනේ. ඒ කියන්නේ අර දෙතිස් ඔව් අර මම කිව්වේ මෙතන එතකොට එකක් ඝන සංඥාව ඉවත් කරන්න ඕනේ. දැන් අපේ කවුරු හරි පාර්ට්නර්ටනේ අපි මේකෙන් ලැබෙන ආස්වාදය අපි යොමු කරලා තියෙන්නේ. එයා නිසා තමයි ආස්වාදය එන්නේ. මේක ඇත්තටම දකින්න ඕනේ කොහොමද? මේක කැපෙන්න දකින්න ඕනේ කොහොමද? මම මේ පොඩි උත්තර ටිකක් දෙන්නම්. ඊටු ටික ඔයගොල්ලෝ කියනවද? එතකොට දැන් මෙතන අපි අපේ සහකාරියට තමයි මේ ආස්වාදය තියලා අපි පටිච්ච කරගෙන ඉන්නේ. දැන් ඇත්තටම ආස්වාදය කොහෙද තියෙන්නේ? Taman ඇතුලෙන් හදාගත්ත මලකඩවල. නේ? දැන් මේක නැවත නැවත අපි හොයන්නේ ඇයි? මේක අපි මතක සටහන් හැටියට තියාගෙන ඉන්නවා. නේ? එතකොට ඒ නිසා මේක නැවත නැවත හොයනවා. මේක නැවත නැවත හොයද්දී අපි හැමතිස්සෙම සං දෙකක් තියෙනවා සංසන්දනය කරනවා. ඔව් එතකොට මෝහය තියෙනවා. අපි මීට කලින් ලැබපු ආස්වාදයයි දැන් ලබන ආස්වාදයයි අතර එතකොට අපිට ඒකත් ආස්වාදය වෙනස් කරන්න වැඩි හෝ අඩු කරන්න හෝ සමාන කරන්න බලපානවා. නමුත් මගේ හිතේ මේ ආස්වාදයක් මේ අහවලා ගැන නෙමෙයි ආස්වාදයේ තියෙන්නේ මගේ හිතේ. මේ සහකාරිය නිසා නෙමෙයි. මෙතන තියෙන්නේත් මොකද්ද? මේ මම හදාගත්ත කූඩුවේයි එයා හදාගත්ත කූඩුවේයි තියෙන ආපෝ තේජෝ වායෝ කොටස් පටවි මේවා වන්නකන්ද රසෝජා මේක මම වැරදියට පාවිච්චි කරොත් මම තව තවත් ණයටපත් වෙනවා. නමුත් මම මෙයාට මේක අවශ්‍ය නම් මගේ සහකරුට සහකාරියට අවශ්‍ය නම් මම මෙතන මොකද්ද කරන්නේ? යුතුයකමක් වගකීමක් හැටියට ඒක ඉෂ්ට කරලා දෙනවා. කොහොම යනකොට මේක සෑහෙන වෙලා අරගෙන විග්‍රහ කරන්න ඕනේ මේ මාතෘකාවක්. නමුත් මේ අපිට ලැබිලා තියෙන කෙටි කාලය ඇතුළතදී මම මේක මේ විදිහට විභජනය කරනවා. එතනින් මම ඉවත් වෙනවා. තියෙන ආස්වාදයේ මගේ හිතේ මම මතක් සටහන් හැටියට නැවත නැවත මතක් වුණොත් ඒකට ඉන්ධන දීලා ශක්තියක් දෙන්නේ නැහැ. එතකොට මාව ක්‍රමක්‍රමයෙන් නොතනින් මිදී නිදහස් වෙනවා. නමුත් තමන්ගේ සහකරු සහකාරියට තමයි යුතුයකම් වගකීම් ඉෂ්ට කිරීම පැහැරහරින්නේ. නමුත් තමන් අරිය පුද්ගලයෙක් හැටියට අරිය මග ගමන් කරන්නෙක් හැටියට අරියත් ඵලය ලබා ගන්න මේ යන ගමනේදී මේක තමන්ට අවැඩක් අසාධාරණයක් වෙන වැඩක්. මේකෙන් තමන් අනාථ වෙනවා. මේක තමන් නිච්චයි සුඛයි අත්තයි කියලා මුළු සංසාරේම හරි manussත්ත්ව ප්‍රතිලාභේ විතරක් නෙමෙයි තල 31ේම දුක් විඳපු අවස්ථාවන් වලින් මේක මේ විදිහටම පාවිච්චි කරපු නිසා තමයි මට මෙහෙම වෙලා තියෙන්නේ. ඒ නිසා මම මේක මෙතන අනිච්චයි මෙතන දුක්ඛයි හේතුඵල ධමයට බහ ගලපන්න බැරි හන්දා අනාථ වීමක් වෙනවා. මම ඒ නිසා ඒක අනිත් පැත්තට හරවනවා. මේ විකෘතිය මම ක්‍රමක්‍රමයෙන් ප්‍රകൃතියට හරවනවා. මට මේකට ධර්මතාවයත් උදව් වෙන්න කියලා අදිෂ්ඨානයක් කරගන්න ඕක සාර්ථක වෙනවා.
ප්‍රමාණවත් දේ පිළිතුර මේකෙන් කියවෙන දේ තේරුණාද ඔබලට? මේ එකම දේ විවිධ පැතිකඩ වලින් තමයි අපිට මේවා එන්නේ. එකම දේ පින්වතුනි. හරි? මීට වඩා දෙයක් මේ ලෝකේ නෑ. එක්ක රාගයට අහු වෙනවා, එක්ක ද්වේෂයට අහු වෙනවා, එක්ක මෝහය. වැඩිපුරම තියෙන්නේ මෝහය. ඒකයි රාගය ද්වේෂය පවතින. ඔබ ඒක දන්නවා මේ වෙනකොට. හරි? හැබැයි අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් ද්වේෂය. අපි හිතනවා මෝහය හොයාගන්න අමාරුයි කියලා. නෑ. අපිට පැටලෙනවා සමහර වෙලාවට. එතකොට අපි අවශ්‍ය බෙහෙත ඒ ලෙඩේට දුන්නේ නැත්නම් ලෙඩේ උත්සන්න වෙන්න පුළුවන්. ඒ නිසා හරියටම ලෙඩේ හොයාගන්න ඕනේ. මෙතන තියෙන්නේ අවිද්‍යාව කියන ලෙඩේ. ඒකට දෙන්න ඕනේ මම මේක මරණ බෙහෙත. එතකොට අනිත් එකට දෙන්න ඕනේ සමත විපස්සනා බෙහෙත දීලා ඒකෙත් අවසානයේ මරන්න ඕනේ. මුලදි සමත විපස්සනාවදී. ඒ විදියට තමන් ඕක තමන්ගේ වචනයෙන් තමන්ට පහසු විදියට තමන්ට ලොකුවට තමන්ට ඒක අපීල් වෙන විදියට හදාගන්න. එතකොට මේ දහම්මග්ග හරි පහසුයි. තේරුණාද පින්වතුනි? මාගදී වචනම යොදන්න අවශ්‍ය නැහැ. මාගදී වචනේ අවශ්‍ය වෙන්නේ නියම නිවැරදි තේරුම හරියටම ගන්න. හරි? අර එතන precise meaning precision තියෙන්න ඕනේ. නැත්තම් තමන්ගේ වචනේ යොදලා තමන් අතරමං වුණොත් ඒක ගැටලුවක්. හරි? අපේ මං හිතන්නේ ජූනි මාසයේ අපි කරපු වීඩියෝ වල මාගදී පදවැල් අපි සරල තේරුම විග්‍රහ කරා. එතන වීඩියෝ 3ක් විතර ඇති පින්වතුනි. ඒ වීඩියෝ 3 නැවත නැවත බලන්න. ඒක සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසියෙන් කරන්න දැන් මේ තරුණ ළමයි සහ කුඩා දරුවන්ට ඉල්ලීම් තියෙනවා. අපි ඒ හින්දා නැවත ඒක සම්පූර්ණයෙන් ඉංග්‍රීසියෙන් උත් කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. එතකොට මේ වචන අපිට සමහර ඒවා තේරුම් පැහැදිලි නැති තැන් නැවත නැවත අපිට අරගෙන ඒක පරිශීලනය කරනකොට ඔබට ඒ තේරුම නැවත පැහැදිලි කරගන්න පුළුවන්. හරි පින්වතුනි, තව ගැටලු අපිට ගැටලු 3ක් හෝ කතා කරන්න වෙලාව තියෙනවා මං හිතන්නේ. මිස් සෝපතේවා තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අහන්න සහ. දැන් මෝහය අපි මරණානුස්සතිය වැඩුවහම මෝහය කැපිලා අයින් වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි මිස් නිතරම මෝහය එනවා. මේ කියන්නේ එක දේවල් නොදැනුවත්වම එනවා. අනිත් එක ඒක මෝහය කියලා අඳුර ගන්නත් අමාරුයි. ඒකයි ගොඩක් වෙලාවට මනෝ සංචේතනා පවත්වනවා නිතරම. ඒකේ ඇලිලා වගේ ඒක සමහර වෙලාවට එහෙම තියෙනවා. අර මට පොඩ්ඩක් කියන්න ඔයා ඒකට කොහොමද ඒක ආවම කරන භාවනාව උදාහරණයක් එක්ක කියන්නේ. එතකොට හැමෝටමත් ඒක මේ ප්‍රයෝජනවත් වෙනවා. අර්ථවත් වෙනවා. දැන් අපි ලස්සන ගැහැණු ළමෙක් එහෙම දැක්කාම දැන් මං ආශ්‍රය කරන ගැහැණු ළමයාත් එක්ක කියන්නේ සංසන්දනය කරනවා. එහෙම වෙනවා. ඊට පස්සේ මෙයා හොඳයි එහෙම කියලා මම හිතින් අර අපි ලස්සනයි කියලා අර වෙසක් කෝඩුවක් වගේ ලස්සනයි කියලා අපි ඉතින් හදාගෙන තියෙනවනේ එක. ඒකට දාලා බලනවා. ඒක නොදැනුවත්වම වෙනවා. ඒක ටිකක් වෙලා රෝද ගන්නකොට තමයි අර ජයතිලක මහත්තයා කිව්වා වගේ ඒක අහුවෙන්නේ අපිට මීටර වෙන්නේ. ඔව් එතනදී අපි කියන්න. එතනදී දැන් මරණානුස්සතිය දැම්මත් ඒක මේ දිගටම එනවා සිතුවිලි. ඒකත් එක්ක මම හිතන්නේ මරණානුස්සතිය එකපාරටම ටිකක් ඇඩ්වාන්ස්. හරි? ඒ නිසා අපි කියන්නේ අපි ඇඩ්වාන්ස් පන්තියට යන්න කලින් අපි කරන්න ඕනේ ප්‍රාථමික පන්ති, ලදරු, බාලාංශ ඒවා කරලානේ ක්‍රමක්‍රමයෙන් එන්න ඕනේ. එතකොට අපි එතන අපි හොයාගන්න ඕනේ අපිට මුලින් ඒක අපි මේ මෝහයක් ඇති වුණාද රාගයක් ඇති වුණාද කියලා චෙක් කරලා බලන්න ඕනේ නේද මිස් එතන?
ඔව් එතන දැන් ඔයාටම තියෙනවා ඔයාටම ඔයාගේ උත්තරේ ඔයාගේ ප්‍රශ්නෙම උත්තර වලට අවශ්‍ය සියල්ල තියෙනවා. එතනමයි උත්තර තියෙන්නේ. ඒකෙන් ගම්‍ය වෙන්නේ මොකද්ද පින්වතුනි? අපි සියලු දෙනාමටම මුණ පාන ගැටලු වලට උත්තර අපි ළඟමයි තියෙන්නේ. හරි? කල්යාණ මිත්‍රයෙක් කරන්නේ සුළුවට මාර්ගෝපදේශනය දීම. හරි? එතකොට ඔබට ඒකෙන් මගඵල පූර්ණය කරගන්න පුළුවන්. හොඳටම කරගන්න පුළුවන්. දැන් සහන් කියපු ගැටලුවේදී නැවත වරක් බොහොම ප්‍රායෝගික තැනක්. අපි එකපාරටම අසුභානුස්සතිය වැඩන්න හිත අපිට මරණානුස්සතිය නේ මිස්. සමවෙන මරණානුස්සතිය වඩන්න හිත සංසුන් නෑ. හරි? සංසුන්. සංවර. සංසුන් කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහය සුන් කරලා නෑ. හරි? ඒවට වාරණයක් දාගෙනත් නෑ සංවර නෑ ඒ නිසා. එම නිසා අපි අර চিරාත් කාලයක් අනවරාග්‍ර සංසාරේ කරපු දේ තමයි පුරුද්ද එළියට එන්නේ. මොකද අපි යමක් අපේ ගතසිත ට්‍රේන් කරොත් ඒකමයි කරන්නේ. ඒකමයි කරන්නේ. හරි? එතකොට අර ඒකනේ ඉංග්‍රීසියෙන් කියන්නේ practice makes one perfect කියලා නේද? perfect කියලා වචනයක් නැතත් ඇත්තටම බලාගෙන යනකොට මේ ප්‍රകൃතිය. එතකොට ඒකට තමයි සහන් මම කිව්වේ අර ප්‍රාථමික තැන ඉඳලා අපිට ක්‍රමයෙන් ඉහළට එනකොට මේක පහසුයි ඝන සංඥාව මරන්න. ඝන සංඥාව මරන්න මම නැවත කියනවා. හරි? ඔය ඝන සංඥාව මැරුවම එයත් එකයි මාත් එකයි බුදු පියාණන් වහන්සේත් එකයි. හරි? එතකොට මේ දැකපු කෙනා මොකද වෙන්නේ? සබ්බේ ධම්මා විපරිණාමයටපත් වෙනවා. ඔයත් එක්ක ඉන්න සහකාරියත් සබ්බේ ධම්මා විපරිණාමයටපත් වෙනවා. දැන් ඔය ගතිය කසාද බැඳලා කාලයක් යනකනුත් එන්න පුළුවන්ද? ඕනතරම් එන්න පුළුවන්. හරි? එතකොට මොනවද අපි කරන්නේ? ඝන සංඥාව ඉස්සරහට දාන්න ටික සතියක් කරලා බලන්න. හරි? ඒක හොඳටම වැඩ කරනවා හරියටම කරොත්. එතකොට ඒ ඇතිවන රාගසිතුවිල්ල උපදින්නේ නැහැ. දැන් ඔයාට ඇති උනේ රාගසිතුවිල්ලක් කියලා ඔයා හිතනවා වුණාට එතන ඉපදිලා තියෙන්නේ ඇත්තෙන්ම මෝහය. දැන් ඔයා මේ රාගය උපදිනවා කියලා මේ ඝන සංඥාව මැරීමෙන් ඔයාට මොකද්ද ලැබෙන වාසිය? මොකද්ද ලැබෙන ප්‍රතිලාභය? ඔයාගේ මොකද්ද කරන්නේ? අතුලාන්තය ට්‍රේන් කරනවා මරණානුස්සති භාවනාව නිවැරදිව කිරීමටත්. හරි? ඒකෙන් මේ අවිද්‍යාවෙන් මිදෙන්නත් කියලා big picture ඔයා හිතේ තියාගෙන ඔයාගේ ඒ අරමුණ හිතේ තියාගෙන ඔයා අරක කර. මොකද්ද? අර මං කිව්ව කැම්පස් එකට ඇවිදිනකොට මම හම්බ වෙන හැමෝම විභජනය කරා කියලා. ඒක ලොකු පිටිවහලක් වුණා. ඔය හතරවිධ භාවනාව වැඩිවීමට. හරි? ලොකුම ලොකු මූලාරම්භයක් ඒක. එතකොට එතනින් පටන් ගත්තම ඔයාට අපි කියමු මේ හැඟීම රාගික හැඟීමක්ම ඇති වුණා කියලා මේ උදාහරණය නැතුව ඒක මරන්න ලේසි සහ මෝහය නිසා අවිද්‍යාව නිසා ඔයාට ඇතිවෙච්ච සිතුවිල්ලෙන් මිදෙන්න පහසුයි. එතකොට ඔයාට මරණානුස්සතිය වඩා ගැනීමේ පහසුව මෙතන එනවා. ඔය එතනදී ඇහුවමයි මරණානුස්සතිය වඩන්න පටන් ගන්නෙ කොහෙන්ද කියලා නේ? ඔව් මිස්. මරණානුස්සතිය. එතකොට ඒක වඩන්න කලින් ඔයා විභජනය කරන්න. එතකොට අපි අරක රාගයට ඒ දේ කරා. එතකොට ද්වේෂයට කොහොමද අපි විභජනය කරන්නේ? ද්වේෂය
ඒකෙන් මිදෙන්න පරම මෛත්‍රියෙන් තමයි එතනින් ඉවත් වෙන්නේ. එතකොට පරම මෛත්‍රිය කරගන්න දැන් ඔයා දන්නවා හරියට නිවැරදිව. හරි? ඉස්සෙල්ලම අපි පරම මෛත්‍රිය ලෝකෙටම කරන්න කලින් අපි පරම මෛත්‍රියේ පිහිටන්න පුළුවන් වෙන්න ඕනේ තමා කෙරෙහි. තේරෙනවද පින්වතුනි? අපි තාම ફોકસ කරන්නේ ලෝකෙට කරන. ඇත්තටම අපි ලෝකයට නෙමෙයි කරන්නේ. ඇත්තටම අපි කරන්නේ අපේ හිතේ තියෙන මේවා ඉවත් කිරීමේ අභිලාෂයෙන් තමයි ඒක කරන්නේ. එතකොට බාහිර ලෝකයට එකෙන් යම්කිසි ප්‍රයෝජනයක් වෙනවා. නමුත් අපි කරන්නේ දැන් අපි බෙහෙතක් ගත්තම එකම ලෙඩට නෙමෙයි ලෙඩ කීපයකටම හෙළ බෙහෙත් ගැන මම කියන්නේ ඉංග්‍රීසි බෙහෙත් නෙමෙයි. හෙළ වෙදකමේ අනිත් තියෙන සියල්ල. දැන් භාවනාව ඔබ හරියට වැඩුවොත් සංසාර රෝගය විතරක් නෙමෙයි. අනිත් කායික මානසික සියලුම රෝගයන් මිදෙනවා. ඉතින් ඒවා බයි ප්‍රොඩක්ට්ස් ඒවා කොහොමත් ලැබෙනවා. හරි? කල යුත්තේ අරක. ඒක කරන්නෙම මේ අපි සංසාරයට බැඳෙන රෝගයෙන් ඉවත් වෙන්න. ඒ දෙක හරියට අඳුරගත්තා. කිසි ප්‍රශ්නයක් නැහැ. නැවත නැවත අර ඩ්‍රොයින් බෝඩ් එකට එන්න. හරි? අර ගෙදර ඩ්‍රොයින් එකට නැවත නැවත එන්න වැරදුනහම කිසි ප්‍රශ්නයක් නැහැ. ආපහු වෙන්න. මොකද එතකොට මරන්න අමාරු අර අවිද්‍යාව දකින්න එක අපහසුයි තමයි. හරි? එතන ද්වතාවේනේ අපි මේ නිච්ච සුඛත් එක්ක අනිච්ච දුක්ඛ අනත්ත කරනවා. අපිට කිසිම දෙයක් මුළු සංසාරේටම මේ අල්ලලා බලලා ගඳ සුවඳ බලලා මේ අපේ තියෙන ඔක්කොම ඉන්ද්‍රියන් පාවිච්චි කරලා කරපු එක දැන් අපි කරන්නේ වෙනස් විදියකට. අපේ මනසේ තියෙන ගමනක් මේක. නේද පින්වතුනි? එතකොට කොහොමද මේකේ ලොකු වෙනසක්. නමුත් මේක අපහසු නෑ. මේක සරලයි. ගැඹුර තියෙනවා. ඒ හින්දා පටන් එකපාරටම Tamanට අර තත්ත්වයට යන්න බැරි නම් ටික ටික කරන්න. Tamanගේ ඇතුලේ මල බැඳෙන විදිය දකින්නකොට Tamanට ඒක මිස් වෙන බව දකින්නකොට ඊළඟ වතාවේ ඒක මිස් නොවෙන්න කටයුතු කරන්න. ඒක උපපජ්ජති දෙකෙන්ම Taman එතකොට මිදෙනවා. මේක ඇති වෙන්න කලින් Tamanට යොදලා නේ මේ ඇතුල් වෙන මනෝ සංචේතනා පවත්වන මේ මානසිකාරය Taman පවත්න්නේ එතන මානසිකාර කරන ගේට්ටුව Taman හොඳට ගාඩ් කරගෙන ඉන්නවා. එතකොට වෙන කෙනෙක් අහන්න පුළුවන් මගෙන් මේකත් සාමාන්‍යයෙන් ගොඩක් අයට තියෙන ගැටලුවක්. දැන් එතකොට අපි එහෙම ගේට්ටුවක් දිහා බලාගෙන කොහොමද අපේ ජොබ් එක කරන්නේ? අපේ ජොබ් එකට අපි වෙනම ફોකස් කරන්න ඕනේ නෑ පින්නතුනි. එහෙම දෙයක් වෙන්නේ නෑ. යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනාට ජොබ් එකත් පුතජන මිනිසෙක් කරනවට වඩා හොඳින් කරන්න පුළුවන්. මොකද එතන තියෙන්නේ මොකද්ද? අර කිලුටු වෙච්ච නැති මලකඩ බැඳෙන්නේ නැති වැඩක් කිරීමේ පිරිසිදු චිත්තයක් පවතිනවා. ඒ නිසා Tamante කරන සියලු දේ බොහොම හොඳින් කරගන්න පුළුවන්. හරි? දැන් එතකොට දැන් තව එකක් මට මතක් වුණා. තව අහන ගැටලුවක් මේකම සඳහන් කරන්න. එතකොට යම් කිසි කෙනෙක් පින්වතෙක් කිව්වොත් අපිට ඔය භාවනා කර සිරිසත් ධර්මයේ ගමන් කරන්න බෑ මේ වෙලාවේ. මේ තව අපි කොච්චර කාර්ය බහුලද මේක ඉවර වෙලා ළමයි හදලා ඉවර වෙලා කියලා අපි කල් දැම්මොත් හරි? කල් දැම්මොත් මොකද වෙන්නේ පින්නතුනි? කල් දැම්මොත් තමන්ගේ පුතජන තත්වය තමන් තව දුරටත් සන්තප්පණය කරමින් ඉස්සරහට යනවා. හරි? එතනම තියෙන්නේ තමන්ගේ අවිද්‍යාවම තමයි. හරි? මෝහයෙන්ම තමයි. ඒ කියන්නේ දැන් ඉන්න තත්වය ඉස්සරහ ඉන්න තත්වය අතර සංසන්දනය කරානේ. එතකොට මෝහය ඇති වෙනකොට අර වචනේ සංසන්දනය කියන එක දාලා බලන්න. මෙතන මගේ සංසන්දනයක් වුණාද? රාගය ද්වේෂය ඔබට අඳුන ගන්න පහසුයි. මෝහයේදී සංසන්දනය තියෙනවා. හරි?
අතීතයේ දෙයක් හෝ අනාගතයේ තමන් බලාපොරොත්තු දෙයයි මේ දැන් වර්තමානයේ තියෙන තත්වයක් හෝ දෙයක් හෝ එක්ක සංසන්දනය කියන වචනේ යොදන්න පුළුවන් නම් ඔන්න මෝහය තමයි ඉපදුනේ. ඉපදෙනකොට පින්වතුනි තුනම ඉපදෙනවා. හරි? ඔබ මම නැවත කියනවා වැඩිපුර ප්‍රමුඛ මලකඩ අඳුන ගැනීම තමයි ඊටාම වැදගත් ෆස්ට් ස්ටෙප් එක. පළමු පියවර, පළමු අදියර. හරි? ඕකේ. ඊළඟ සහන් නේද ගැටලුව ඇහුව ඒක පැහැදිලි වුණාද මන් දන්නේ වාට මේ ප්‍රමාණවත්ද? ඔව් මිස් ඒක හොඳයි. තේරුණා. හරි. හරි. හොඳයි. ඊළඟ ගැටලු දෙකක් විතර අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙයි වෙලාව අනුව. තව මිනිත්තු 15ක් තියෙනවා 14ක් තියෙනවා පින්නතුනි. ඔක්තෝබර් මාසෙ මීරිගම භාවනා වැඩසටහනට යන්න පුළුවන් පිරිස කල් දාන්න එපා. මං හේතුවක් ඇතුව මේ කියන්නේ සහභාගී වෙන්න. සහභාගී වෙලා නැති පිරිසට මේ කියන්නේ. ඔබ දන්නා දහමේ ඉන්න අනිත් අයටත් පණිවිඩය දෙන්න. ගැටලු නැති ගැටලු නැද්ද පින්නතුනි? මම එකක් අහන්නම්. න අනුසේති කියන්නේ මොකද්ද? න අනුසේති. ධම්මානුකූල උත්තරයක් තමයි අවශ්‍ය. න අනුසේති. න අනුසේති යන්නෙහි තේරුම මොකද්ද පින්නතුනි? අනුශය නිපදවා ගන්න කියන එකද? අනුශය ඔව් අනුසය නිපදවන්නේ. ඔව් කොහොමද අනුසය නිපදවන්නේ නැත්තේ? අපි අනුසය කියන්නේ මොනවද? අනුසය අලුතෙන් මේ වෙලාවේ අලුතෙන් ඔව් අපේ හිතේ උපදින අලුතෙන් ඔව් රාගය, ද්වේෂය, මෝහය ක්‍රියාකාරීත්වය. ද්වේෂය, මෝහය. ඔව් මෝහය විතරක් කියලා ප්‍රමාණවත් නෑ. ඒක ක්‍රියාකාරීත්වය. බුදුදහමම ක්‍රියාකාරීත්වයක් නිසා ඒකෙන් වෙන රාගය, ද්වේෂය, මෝහය ක්‍රියාත්මක වීම අපි අලුතෙන් වීම මේ වර්තමාන මොහොතේ නොකර ඉන්නවා. ඒ කියන්නේ අනුපාද අලුතෙන් ඉපදීම නිරෝධ කරනවා. අනුපාද නිරෝධයෙන් මේක නොකර ඉන්නවා. නේද පින්වතුනි? අපි මේ කරන භාවනාවේ ප්‍රතිඵලය ඒකනේ නේ. නැවත ඉපදීම නැවත අලුතෙන් මේ වර්තමාන මොහොතේ උපාද වීම නිරෝධ කළා දාන්න. රෝධයෙන් ඉවත් වෙනවා. එතකොට මේ සතියාන්තයේ අපි සෙනසුරාදා සහ ඉරිදා චතු අරිය සත්‍ය කියන්නේ මොනවද? දුක සහ දුකෙන් ඉවත් වීමේ ක්‍රියාදාමය මොකද්ද? ක්‍රියාකාරීත්වය මොකද්ද? දුක ඒක සමුදය වෙනවා. ඊට පස්සේ නිරෝධ වෙනවා. සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ මග්ග. මොකද්ද මග්ග? අපි මේ යන අරිය මග්ග. මග තියෙනවා. නිරෝධ කළ යුතුයි. ඔන්න මග. හරි? සමුදය තියෙනවා. සමුදය වීමෙන් තමයි ගැලවෙන්නේ. සමුදය නොවි අනුපාද නිරෝධයෙන්ම අපිට ඉවත් වෙන්න පුළුවන් පින්වතුනි. හරි? එහෙමනම් අපි අවසන් කරන්න යොමු වෙමුද දැන්?
හරි පින්වතුනි සාදුකාරයක් දෙමු. සාදු 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 සාදු. අපි පුණ්‍යානුමෝදනාවට යමු වෙමු. සාදු සාදු. අද මේ සිරිසත් ධම්ම ගැටළු සාකච්ඡාවට ප්‍රත්‍ය පහසුකම් සැපයූ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සංසාරගත සියලුම ඥාතීන් ඇතුළු තල 31ේම පින් බලාපොරොත්තු වන සියලුම දෙනාට අපි තුන් සිද පහදාගෙන ඉන්න මේ මොහොතේ සියලු පින් කැප්පකොට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. කැපකොට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. කැපකොට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඕන භවසානික උත්පත්තිය ලබා සිටී නම් මින් මිදී නිදහස් වන්නටත් ධම්මානුධම්ම පටිපදාවේ සුවසේ ගමන් කොට පරම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නටත් හේතු වේවා වාසනාව වේවා. අනන්ත සංසාරේ පටන් මේ මොහොත දක්වා මා විසින් උපයා සපයාගත් සියලුම පුණ්‍ය සම්භාරය පරම්පරාගත මගේ සියලුම ඥාතීන්ට පින් බලාපොරොත්තු වෙන සියලුම දෙනාටත් කැපකොට අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. කැපකොට අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. කැපකොට අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. උන්නභවසානික උත්පත්තිය ලබා සිටී නම් ඉන් මිදී නිදහස් වන්නටත් ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කොට පරම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නටත් හේතු වේවා වාසනාව වේවා. එත්තාවතා චම්මේහි ඇඟිලි බැඳගෙන කියමු. සම්බදං පුඤ්ඤ සම්බදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්බදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්බදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. වසර 1800ක පමණ කාලයක් යටපත්ව තිබූ නිවනට වග කියන නිර්මල සිරිසත් ධම්මය මතකොට නැවත පණ පිහිටුවා යුග මෙහෙවරක යෙදෙන පරම සත්‍ය පෙන්වා දුන් අනුබුදු ගුරු පියාණන් වන මහා ප්‍රඥ අතිපූජනීය අවසරයි මීවන පලානේ සිරි ධම්මාලංකාර අරිහතුන් වහන්සේගේ පාද නමස්කාර කරමින් කායික නිරෝගී සුව අදිඨාන කරමි. සාදු. අපි කමා කරගමු පින්වතුනි සියලු දෙනා එකට කායන වාචා ගාතාව. කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කමමේ බන්තේ භූරිපන්න තථාගත. කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කමමේ ධම්ම සම්දිට්ඨිකා කාලික. කායන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කමමේ සංඝ සුපටිපන්නානුත්තර. පිනිවන අදිඨාන කරන ගාතාව කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඔබ සියලු දෙනාටත් සියලු ලෝක සියලු සත්වයන්ටත් සිතක් වේවා ශාන්තියක් වේවා යහපතක් වේවා. ධම්මානුධම්ම පටිපදාවේ සුවසේ ගමන් කොට චතුවර්ය සත්‍ය අවබෝධයෙන් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු.